පෞල් ජීවිතයක් සාර්ථක වෙන්නේ සිල්වත්කම මත. දුවේ පුතේ ඔයාලා අනාගතයේ දවසක විවාහ වෙලා විනාශ වෙච්ච යුගයක්. කෝ ආදරේ මැරිච්ච අයට පණ ගන්න ආදරේ කෝ? බෝධීන් වහන්සේලා වඳින අයට, පුදන අයට, සත්කාර කරන අයට ප්‍රධානවම ලැබෙන මලක් පහනක් පූජා කළත් ඒ හැම වෙලාවකම හිතන්න අනේ මේ කුසලයාගේ බලයෙන් මට ඒකාන්තයෙන්ම සත් කරදර වැඩි නම්, බාධා වැඩි නම් තමන්ට හිතන විදිහට ධහමේ ඇසිරෙන්න ශක්තිය එන්නේ. බෝධීන් වහන්සේලා වඳින අයට, පුදන අයට, සත්කාර කරන අයට ප්‍රධානවම ලැබෙන දුවේ පුතේ පන්සලකට ගියත්, වෙහෙරකට විහාරයකට ගියත් ඔයාලගේ අතින් පහනක් දල්වන්න. මේ බණහන කවුරු හරි කොතනක හරි කෙනෙක් ඇති ඔය අවස්ථාවට මුහුණ දෙන එදාට මං බුද්ධ පූජාව ඉතුරු කළාට පස්සේ සත්තුන්ට දුන්නට කමක් නැද්ද? ජීවමාන බුදුරජාණන් වහන්සේ බොරුවක් කියනකොට අපි බොරුවේ විපාක දන්නවා නම් අපිට ගැහුවක් බොරු දරුවනේ ඔයාලා පිළිගත්තත් නැතත් දූලට විවාහ වෙන්න කර්මානු ශාප නොකරන්න. කර්මය විශ්වාස කරන්න. සෝබාදහමට ඉහලින් බුදු පිළිමයක් ගෙන වන්දනා කරන්න. වන්දනා කරනවා. කරලා කාලයක් යද්දී ওই පොඩි ළමයෙක්ගේ හරි අතේ වැදෙන අර පිරිමේ වැටෙනවා. මිනිසෙක් වුණත් හම්බුනොත් Tamanට හම්බෙන්නේ කර්මානුරූපව. අත්තාහි අත්තනෝ නාතෝ. තමන්ගේ පිහිට තමන්මයි. තනියම නැගිටින්න, තනියම දිනන්න. ආදරය කියලා අද ගොඩක් කෙල්ල කොල්ල කරන්නේ බොරුවක්. බලන්නකො ඇතැම් තැන්වල තමන්ගේ උවමනාව ඉටු වුණාට පස්සේ අතහරිනවා. සියල්ල తాවකාලිකයි. හැඟීම්, සිතුවිලි, මිනිසුන් සහ දර්ශන ඇලෙන්නේ. ඔය නපුරු වුණාම, දුෂ්ට වුණාම, සැරපරුස වුණාම අනිත් අය අකමැතියට. අම්මට තාත්තට පවා තමන් අනුන්ගේ දෙයක් කඩා වෑදාගෙන නැත්නම් අනුන්ට ගින්දර දීලා නැත්නම් ඒක එහෙම තියෙනවා. කිසිවෙකුටත් වෛර කරන්න එපා. කිසිවෙකු නැසීමේ අරමුණින් අනවින කරන්න එපා. එහි නරක ඵල විපාක සසර ගමනේ බුද්ධ පූජාවට මස් මාංශ තිබ්බට කමක් නැද්ද කියලා. ඔයා කැමති නම් තියන්න, අකමැති නම් තියන්න එපා. ඇස් දෙක පියාගෙන හිතුවා මගේ ස්වාමියාට මාව සිහි නොවේවා. අද කාලේ නම් කෙනෙක් දෙවිවරු ළඟට එනවා. දෙවියෝ ළඟට එනවා. Taman හරිනම් ඔන්න ගෙදරට නෑ දෑයෝ ටිකක් ආවා. ඒ ගෙදර ගෑනු කෙනාට හරි ආසාවක් හිතුණා.